මොකක්ද මේ වේසෝවේගල් සින්කොපි කියලා කියන්නේ? නැත්නම් ඔබට ඉමෝෂනල් වශයෙන් ඔබගේ හැඟීම් වල ඇතිවෙන එකපාර ඇතිවෙන වෙනස. වේගයෙන් කහින විට, මුත්‍රා කරන විට, වේගයෙන් සිනාවින විට මේ වගේ වෙලාවකදී ඇති වෙන්න පුළුවන්. ඒක හෘදය ආශ්‍රිත ගැටලුවක් නිසා සිදුවන දෙයක් වෙන්න පුළුවන්. බලමු මොනවද හෘදය ආශ්‍රිත සිදුවන දේවල් කියලා. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. මෙම වීඩියෝ ගෙන එන මම වාරියපොළ දිසිත් රෝහලේ වෛද්‍ය ඔෂාන් වේරංග දිසානායක. අද මම මීට්‍රිය ඩොක්ටර් YouTube channel එක තුලින් ඔබව දැනුවත් කරන්නේ සුළු වේලාවකට සිහි නැතිවීම, සුළු වේලාවකට සිහි මද වීම කියන රෝගී තත්වය. මේක සින්කොපි කියන රෝගී තත්වය කියලා තමයි හඳුන්වන්නේ. ඇත්තට මේක රෝග ලක්ෂණයක්. ඉතින් මේකට හේතු වන කාරණා කීපයක් තියෙනවා. අපි බලමු මොකක්ද මේ සුළු වේලාවකට සිහි මද වීම නැත්නම් සිහි නැතිවීම කියන තත්වය කියන්නේ කියලා. සුළු වේලාවකට සිහි නැතිවීම සිහි නැතිවීමට එක හේතුවක් වේසෝවේගල් සින්කොපි කියන තත්වය. මොකක්ද මේ වේසෝවේගල් සින්කොපි කියලා කියන්නේ? ඔබට මානසික වශයෙන් නැත්නම් ඔබට ඉමෝෂනල් වශයෙන් ඔබගේ හැඟීම් වල ඇතිවෙන එකපාර ඇතිවෙන වෙනසක්. අධික තරහව, අධික සතුට, අධික දුක මේ වගේ තත්වයකදී මේ සුළු වේලාවකට සිහි මද වීම අපි කියන්නේ කලාන්ත තත්වයක් ඇතිවීම. මේ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරුන්ට වේගයෙන් කහින විට, මුත්‍රා කරන විට, වේගයෙන් සිනාවින විට මේ වගේ වෙලාවකදී සිහි මද වීම නැත්නම් සිහි නැතිවීම ක්ලාන්ත තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සිහි මද වීම නැත්නම් සුළු වේලාවකට සිහි නැතිවීමට තවත් හේතුවක් තමයි postural syncope කියන තත්වය. ඒ කියන්නේ දීර්ඝ වේලාවක් සිටගෙන ඉන්නවනම් ඉතින් ඒ වගේ වෙලාවකදී සුළු වේලාවකට සිහි නැතිවීම සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවකට මේ වැදගත්ම කාරණය තමයි මේ සුළු වේලාවකට සිහි මද වීම නැත්නම් සිහි නැතිවීම නැත්නම් ක්ලාන්ත වීම නිතර සිදු වෙනවා නම් මේක හෘදය ආශ්‍රිත ගැටලුවක් නිසා සිදුවන දෙයක් වෙන්න පුළුවන්. අපි බලමු මොනවද හෘදය ආශ්‍රිත සිදුවන දේවල් කියලා. හෘදය ඇතිවන ගැටලු තමයි ඔබට යම් හෘදයාබාධයක් ඇති වෙච්ච අවස්ථාවකදී සිහි නැතිවීම වෙන්න පුළුවන්. ඒ වගේම හෘදයේ ගැස්මේ, හෘදය ගැහෙන විලාශය නැත්නම් හෘදය ගැහෙන රිද්මයේ වෙනසක් ඇති වෙලා නම් මෙම සුළු වේලාවකට සිහි මද වීම නැත්නම් සිහි නැතිවීම ක්ලාන්ත තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ හෘදයේ ඇතිවන ව්‍යුහමය වෙනස්කම්, හෘදයේ බිත්ති ඉදිමීම, හෘදයේ ප්‍රමාණයේ වෙනස්කම්, හෘදයේ ඇතිවන ව්‍යුහමය වෙනස්කම්, කපාටවල වෙනස්කම් මේ වගේ හෘදයේ ඇතිවන යම් වෙනස්කම් නිසා මේ ක්ලාන්ත වීම තත්වය නිතර උනත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට අපි මේ ක්ලාන්ත වීමක් කියලා ගත්තත් මේක සින්කොපි නැත්නම් සුළු වේලාවකට සිහි නැතිවීම තත්වයක් නොවන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි වෙනත් හේතුවක් නිසා මේ සිහි නැතිවීම සිදුවන අවස්ථාව. ඉතින් වෙනත් හේතුවක් නිසා සිහි නැතිවීම සිදුවන අවස්ථාව තමයි සමහර වෙලාවට අපිට ෆිට් එකක් නැත්නම් ෆිට් කියලා කියන ෆිට් අවස්ථාවකදී ඔබට ෆිට් එකක් ඇවිල්ලා ඒක සිහි නැතිවීමක් ලෙස අපි දකින්න පුළුවන්. සමහර වෙලාවකට ඔබගේ මොළයට ග්ලූකෝස් සැපයීම අඩු වෙලා ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු වෙලා මොළේ සෛලවලට ග්ලූකෝස් සැපයීම අඩු වෙලා ඒ නිසා ඇතිවෙච්ච සිහි නැතිවීමක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හේතුත් තියෙනවා මේ සුළු වේලාවකට සිහි නැතිවීම නැත්නම් ක්ලාන්ත වීම කියන එකට හේතු සාධක වෙන. අපි දැන් බලමු මොනවද මේ වගේ රෝගීන්ට අනිවාර්යෙන් සිදු කළ යුතු පරීක්ෂණ කියලා. මේ සුළු වේලාවකට සිහි මද වීම කියන රෝගී තත්ත්වය ඇතිවන රෝගීන්ට හෘදය ආශ්‍රිත කිසිදු ගැටලුවක් නැත කියලා තහවුරු කර ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ හෘදය ආශ්‍රිත පරීක්ෂණ සිදු කිරීම තුළින් ඒක තහවුරු කරගන්නවා. පළවෙනි එක තමයි මේ රෝගීන්ට 2D එකෝ පරීක්ෂණයක් සිදු කරනවා. 2D එකෝ පරීක්ෂණයක් ඒ කියන්නේ හෘදයේ ව්‍යුහමය ගැටලු, හෘදයේ මේ කෘත්‍යමය ගැටලු, ඒකේ කාර්යයන් හරියට වෙනවද, ඒ වගේ ව්‍යුහමය ගැටලු තියෙනවද මේව බලන්න 2D එකෝ පරීක්ෂණයක් සිදු කර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම 24 hour halt monitoring පරීක්ෂාව.
ඒ කියන්නේ පැය 24ක් ECG ගන්නවා. පැය 24ක් ECG ගැනීමේ එම පරීක්ෂාව සිදු කිරීම වැදගත් වෙනවා. ඉතින් මේ පරීක්ෂණ දෙක ඉතාම වැදගත් මේ රෝගීන්ට සුළු වේලාවකට සිහිමද වීම කියන తත්වය ඇති රෝගීන්ට මේ හෘදයාශ්‍රිත ගැටලුවක් නැත කියන එක තහවුරු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. දැන් ඔබට මෙම වීඩියෝ තුලින් යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැතයි මම සිතනවා මේ ක්ලාන්ත වීම නැත්නම් සුළු වේලාවකට සිහි නැතිවීම කියන රෝගී තත්ත්වය සින්කොපික් කියන රෝගී තත්ත්වය පිළිබඳව. ස්තුතියි.